ඊයේ දිනේ අපි බලාපොරොත්තු වෙනවා ජාතික රුධිර පද්ධතියට රුධිරයක 1800ක් ප්‍රමාණයක් එකතු කරගන්න. නමුත් අපිට ඊයේ දිනේදී අපිට ලැබුණේ රුධිරයක 236ක් පමණයි. සතියන්තයේ තමයි අපිට ජාතික රුධිර පද්ධතියට වැඩිපුරම රුධිර එකක ප්‍රමාණයක් ලැබෙන්නේ. නමුත් අද දිනේත් අපිට පේනවා මේ වෙනකොට රුධිර එකක 350ක් 400ක් විතරයි අද දිවා කාලය වෙනකොටත් ලැබිලා තිබුණේ. ඉතින් මේ තත්ත්වය තුල අපිට පේනවා ඉදිරියේදී අපිට සංචිත පවත්වාගෙන යෑමේ අර්බුදයක් ඇති වෙන්න පුළුවන් නිසා අපි ජනතාවගෙන් ආයාචනයක් කරනවා ඔබට ජංගම රුධිර කඳවුරු විවිධ ප්‍රදේශවල සංවිධානය කිරීමේ අපහසුතාවය නිසා රටේ ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන අපි කියනවා ලේ බැංකු විවෘත කරලා තියෙනවා. රාගම ජාතික රුධිර මධ්‍යස්ථානයේ නාරහෙම්පිට, කඹුරුගමුව රුධිර මධ්‍යස්ථානය, කරාපිටිය, හම්බන්තොට මහ රෝහල, ඒ වගේම මහරගම පිළිකා රෝහල, තුරුකොළඹ ශික්ෂණ රෝහල මේ කියන රෝහල් වල රුධිර මධ්‍යස්ථානයේ උදේ 8 ඉඳලා හවස 4 දක්වා අපි විවෘත කරලා තියෙනවා. හැකි රුධිරදායක මහත්මීන්ට එම ස්ථානවලට පැමිණිලා රුධිරදායකත්වයේ ලබා දීම සඳහා. ඒ නිසා අපි ආයාචනය කරනවා ඉදිරියේදී මේ අනතුර රටෙන් පහ වෙලා ගිහිල්ලා අපිට සාමාන්‍ය දෛනික කටයුතු වලට අවස්ථාව උදා වෙනතුරු අපේ රුධිර මධ්‍යස්ථාන ස්ථානවලට පැමිණීමෙන් රුධිර දායකත්වයේ ලබා දීමෙන් සහයෝගය දෙන්න කියලා. නාරහෙම්පිට රුධිර මධ්‍යස්ථානයේ අපේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ උදේ 8 ඉඳලා හවස 6:30 දක්වා විවෘත කරලා තියෙනවා රුධිර දායකත්වයේ සඳහා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය අපි දැනුවත් කරලා තියෙනවා ඔබගේ රුධිර දායකත්වයේ සඳහා ඔබට සියලු පහසුකම් සලසා දෙන්න කියලා. ඒ නිසා මේ වෙලාවේ ජාතිකමය වශයෙන් අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ අපේ රුධිර දායකත්වයේ සඳහා ඔබගේ නොමුසුරු දායකත්වය අපේ මධ්‍යස්ථාන වලට පැමිණීමෙන් ලබා දෙන්න කියලා.